පස්වෙනිදා 5 මාර්ච් විතර ගමන ඇති මම යනවා කඩේට බයිසිකලෙන් ගියේ මොටර් සයිකලෙන් හෙල්මට් එකක් දාගෙන ගියේ නෑ ටී-ෂර්ට් එකක් දාගෙන ගියේ මේ ළඟදී ඉඳලා ඊට පස්සේ 4 දිනක් ආ බයික් වල ඇවිල්ලා මම හරස් කරලා කොහෙද යන්නේ කියලා මම කෝ කඩේට යන්නේ කියලා ඊට පස්සේ කෝ හෙල්මට් මම කෝ මේ ළඟට යන ඉඳ මම දාන් ආවේ නෑ අදිස්සියක් ඉන්නේ කියලා එහෙම හරියන්නේ නැකෝ වෙන ලයිසන්ස් ඉන්ෂුරන්ස් කිව්වා ඊට පස්සේ මම කෝ ලයිසන්ස් ගෙදර තියෙන මේ ළඟ ඉන්න පෑ මීටර් 50ක්වත් නෑ සර් මේ මහත්තයෝ කියලා කිව්වේ මම දන්නේ කවුද කියලා ඊට පස්සේ මම ඕගොල්ලෝ කවුද කියලා ඊට පස්සේ බොට වැඩක් නැහැ කෝ අපි කවුරු වුණත් කවන්නේ නැහැ කියලා ඊට පස්සේ අතුරු ගන්න කියලා මම අතුරු ගන්න කියලා පොර ගෑවා ගන්න දුන්නා ඊට පස්සේ මගේ අතට වාංචුවක් දෙන්නා දාලා ඊට පස්සේ මම කෑ ගැව්වා අපේ ගෙවල් ඉන්න ඒ පෙන්ෂන් ගියේ පොලිසිය පාදින් මහත්තයෙක් එයා ඉඳන් කෝ අයියේ කියලා එහෙම කරන්න එපා මම ඊට පස්සේ අපේ ගෙදර කට්ටිය ඔක්කොම ආරංචි ළඟ ඉඳ දුවගෙන ආවා උනාට පස්සේ ඊට පස්සේ කොහොමද මගේ මාංචු ඒ තද කරලා අපේ පුතාලා වැඳි ඇත්තලා ගමේ කට්ටියත් වැඳි ඇත්තලා මාංචු ගැලෙව්වා. එලක් වුණා. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා ඉවරලා කට්ටිය දෙන්න කියලා පොලිසිය ඊට ජීප් වල ඒත් ආපු ඔක්කොම සිවිල්. වයිසි මාත්‍ය පවාවේ සිවිල්. ඇවිල්ලා අපිට ඔක්කොම ගෑ ගහලා ඊට අපේ පුතාලා මාව වහුණා ඊට පුතාලා බේරන්න ආපුවා ඒගොල්ලන්ට ගාන ගිහලා ඊට ඒගොල්ලෝ දීව මං කිව්වා ඒගොල්ලෝ වෙන්නේ ඔයගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලෝ දීව්වා. ඊට පස්සේ මෙයාටත් බෑන්න මෙයාටත් හොඳටම ගාලා තිබ්බා. ගාලා ඊට පස්සේ මාව අරන් ඇවිල්ලා මට මාංචු දාලා කට උත්තර ගන්නකම් හොඳටම ගෙවුවා මට. කට උත්තර වචන ගැව්වා මේ ඒ පොලිසියේ කවුද එනවා කිව්වේ දේශානි බණ්ඩාර. ඊට පස්සේ මම කරපොතේ කිව්වා ඉතින් මම කෝ ගහන්න එපා මට අමාරුයි. මේ පැත්තේ වල ඉතනවා වේදනාවෙන් හිටියා මේ මුණ ඔක්කොම අතේ ඉඳන් මේ දෙලි ගිහලා තියෙන විත්තිය ඇතුළේ ඊට පස්සේ උසාවි දැම්මා උසාවි කට උත්තර ගන්න ගමන් මට වතුර ඕනද කියලා මම කිව්වා වතුර එපා කියලා. ඊට පස්සේ පොඩි මූඩියකට වතුර වගේ පොඩ්ඩක් දෙලා මට බොන්න කිව්වා මම බිව්වේ නෑ ඊට පස්සේ. මම කටරාම විසිකර දැම්මා. ඊට පස්සේ කට උත්තර ඔක්කොම අරගෙන එල්ල පහෙන් ගාලා කුඩුරු දාලා මේවරෙන් කියලා මම දා කුඩුරු දාන්න ඉස්සෙල්ලා මගේ කොණ්ඩෙන් අල්ලලා මට ඒ ගියර පවන්න හැදුවා. ඊට පස්සේ මම බලෙන් කටට වැක්කිරුවා. ඊට පස්සේ මම කටේ තියාගෙන විසිකර දැම්මා කුඩුව ඇතුලේදී. ඊට පස්සේ අල්ල ගන්න හිටපන් මරනවා කියලා කිව්වා. ඊට පස්සේ ඩීඑම්ஓ මහත්තයා ගාවට දැන් පාන්දරේ දාලා ඉවරලා එතනින් මගෙන් ඇහුවා ඉස්තර මම කිව්වා සෝරි ඉතින් ඉස්සෙල්ලා එස්පී මහත්තයා කුඩුව ගාවට උදේ ඇවිල්ලා එස්පී මහත්තයා ඔයා මොකද තුවාලලා තියෙන්නේ මම කිව්වා මට මේමයි ගම කොහෙද මම කිව්වා වස්කඩුවේ කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා මොකද කියලා මම කිව්වා තුවා මේව ගැහුවා කියලා. ඊට පස්සේ ඒ පොලිසියට කිව්වා මෙයාව දාන්න කියලා අලුතර උසාවියට. ඊට පස්සේ ඒව කල්තර උසාවියට දාන්න කිව්වා. ඊට පස්සේ මම පාන්දර ඩීඑම්ஓ මහත්තයා ගාවට දැම්මා. ඊට මගෙන් ඇහුවා ඉස්තර ඊට පස්සේ මට සයිඩ් ගලනකොට තුවාලලා තියෙන මොනවද මම කිව්වා පොලිසියෙන් ගහලා කියලා. ඊට පස්සේ මම කිව්වා මගෙන් ඇහුවා මොනවද බොන්නේ කියලා. මම කිව්වා අලක්කු ටිකක් නම් මොනවා ඒක ඩිසයින් නැහැ කියලා. ඊට පස්සේ එම කියලා මම කිව්වා මට මහත්තයා මෙහෙම බීම જાතියක් දුන්න මම බිව්වේ නැහැ කටරාමේ විසි කරා කියලා. ඒකත් ඊට පස්සේ මම ගහපු ටැංගල ඔක්කොම එකලා මේ අතේ ඉදිමෙලා තිබිලා ටිකක් මේලා බේත් කරලා ඒක ස්ප්‍රේ කරලා ගිහලා ඒකත් බැලුවා බලලා මාව කල්තර උතුරටත් තරන් ගිහලා උතුරෙන් ඔය පොලිසියත් එක්කම කල්තර උසාවියට බාර දුන්නා. ඒ කල්තර උසාවියෙන් අප දුන්නා. අප දීලා ඊට පස්සේ රේල් මම මාරින්ද මං ගිහලා කල්තර නාවට රෝලේ ඇඩ්මිට් වුණා. අපිට බෙහෙත් කළා ඊට පස්සේ ස්ප්‍රේ කරලා ඔක්කොම කළා. ඊට පස්සේ මට ආයි කෙනෙක් තිබ්බා තියෙනවා මේ 28 වෙනිදාට මේ ඇට සම්බන්ධ මේ පැත්තට එන්න කියලා. ඊට පස්සේ මේ